ශාෂා කරුණාරත්න කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ජනප්‍රියතම නිවේදිකාවක්. ඇගේ සුවිශේෂී ස්කින් ටෝන් එක නිසා සහ හඬ හැසිරවීමේ දක්ෂතාවය නිසා ඇය නිරූපණ ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවටත් පත් වුණා. ඉතින් මේ තාක් කාලයක් තනිකඩව සිටි ඇය මේ වන විට විවාහ වී තිබෙනවා. ඒ රාෂීඩ් නම් අරාබි ජාතික තරුණයෙකු සමග. ඒ වගේම ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අරාබි ජාතිකයෙකු වීමත් විශේෂත්වයක්. මේ ඇය සිය විවාහ උත්සවය වෙනුවෙන් සමාජ මාධ්‍යට එක් කළ සටහන. අපගේ විවාහ උත්සවයේ කොටසක් වූ සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි. රාෂිඩ් සහ මම සංස්කෘති දෙකක් ලෝක දෙකක් වුණත් එකම අනාගතය තෝරාගත් දෙදෙනෙක්. ඒ සිම්පල් අදහස අපේ මංගල උත්සවයේ අපි පොඩි තැන්වල සංකේතවත් කරන්න උත්සාහ කරා. දෙපැත්තෙන් තිබූ මේස දෙක අපේ වෙනස් ලෝක දෙක එකට එක්වීම සංකේතවත් කළ මුදු දෙකේ අල්ටාර් එක මම මංගල ශාලාවට ඇතුළුණ අවස්ථාවේ වාදනය වූ රාෂිඩ් මං වෙනුවෙන්ම නිර්මාණය කළ ජයමංගල ගාථාවේ තනුවට එක්මුසු කර තිබූ අරාබි නෂීද් ගීය මගේ මංගල ඇඳුම තුළ තිබූ උඩරට රාෂිඩ්ගේ මහනුවර පවුල් පසුවීමත් මගේ සිංහල සංස්කෘතියට ඇති ආදරයත් නියෝජනය කළා. මගේ හිස හා අත්වල තිබූ පිච්චමල් මාලා රාෂිද්ගේ ලොවි කුර්තායේ තිබූ ශ්‍රී ලාංකික රටා මේ සියල්ල අපි ගොඩක් ආදරෙන් තෝරාගත් පුංචි ඩීටේල්ස්. වෙනස්ම සංස්කෘති දෙකක් එකට එක්වුවත් මේ උත්සවය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය බව සංකේතවත් කරන්න අපිට ඕන වුණා. අපගේ නෑදෑයන්ගෙත් මිතුරන්ගේත් ආදරය සහ සහයෝගය නිසා මේ සියල්ල ලස්සනට කරන ලැබුණ එක ගැන මට ලොහු ගෞරවයක් සහ සන්තෝෂයක් තියෙනවා. අපි දෙදෙනගේ සංස්කෘති දෙකම මෙසේ ගෞරවෙන් සමරණ ලැබුණ එක අපිට ඉතාම විශේෂයි. මේක දිග කාලයක් බලාගෙන අපු ආදරයක එක්වීමක සැමරුමක්. ඒ සැමරීමට එදා එකතුන සියලු දෙනාටත් එතන නොහිටපු හැබැයි හරිම ආදරයෙන් සෝෂල් මීඩියා වල බලන් හිටපු ඕගොල්ලන්ටත් බොහොම ස්තුතියි. අපේ ආදරයට දුන්න ඒ ආදරය. ඔව් මම මීට කලින් ඕගොල්ලන්ට මගේ ආදරය ගැන වැඩිය කියන නෑ තමයි. හැබැයි ඕගොල්ලෝ දැන් දන්නවනේ මගේ ඉන්ටර්වියුස් වලයි මගේ වීඩියෝ වලයි කියපු අර බොයිෆ්‍රෙන්ඩ් කවුද කියලා. මේ වෙඩින් එක ඕගනයිස් කරපු විදිහයි අපිත් එක්ක වැඩ කරපු වෙන්ඩර්ස්ලා සියලු දෙනා ගැනයි මම වෙඩින් එකට කලින් කරපු හැමදේම ඉක්මනින්ම වීඩියෝ සීරීස් එකකින් ගේන්නම්. මෙවැනි අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.